නංගිලා මල්ලිලා ඔන්න ඉතින් අද ඔයාලට තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න යන්නේ UK වලට වීසා ඇප්ලයි කරන්න කලින් ඔයාලා දැනගෙන ඉන්න ඕනි දේවල් මොනවද කියලා. ඉතින් ඔයාලා දන්නවා ඇති ලංකාවේ අයට UK වලට ස්ටුඩන්ට් කෙනෙක් විදියට යන්න නම් අනිවාර්යයෙන්ම ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න ඕන. ඉතින් ඔයාලා මේ විදියට ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරාට පස්සේ ඔයාලට ලැබෙන්නේ ටියර් 4 ස්ටුඩන්ට් වීසා එකක්. ඉතින් මේ විදියට ඔයාලට වීසා ඇප්ලයි කරන්න ඔයාලට ඔයාලගේ යුනිවර්සිටි එකෙන් අන්කන්ඩිෂනල් ඔෆර් ලෙටර් එකයි කැස් එකයි ලැබිලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලගේ ෆයිනෑන්ෂියල් ඩොකියුමන්ට්ස්. ඒ කියන්නේ ඔයාලගේ ෂෝ මනි සල්ලි දවස් 28කට වඩා පරණ වෙන්නත් ඕනේ අනිවාර්යයෙන්ම ඔයාලා වීසා ඇප්ලයි කරන්න කලින්. කෝස් එක පටන් ගන්න මාස 6ක් විතර කල් තියේදී තමයි ඔයාලට වීසා ඇප්ලයි කරන්න පටන් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට කලින් ඔයාලට වීසා ඇප්ලයි කරන්න බෑ. දැන් මම කියන්නම් මේ වීසා ඇප්ලයි කරන්න ඔයාලට කොච්චර වියදමක් යනවද මොනවද දේවල් වලට යන වියදම් කියලා. ඉතින් පළවෙනියටම ඔයාලට වීසා ෆී එකක් ගෙවන්න වෙනවා. ඉතින් ඒ වීසා ෆී එක සාමාන්‍යයෙන් පවුම් 550ක් විතර තමයි දැන් වෙන්නේ. ඒ කියන්නේ රුපියල් වලට කන්වර්ට් කරලා බැලුවොත් 2,12,000ක් වගේ. ඉතින් මේ ගණන් වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා අනිවාර්යයෙන්ම UKVI වෙබ්සයිට් එකේ බලන්න ඔයාලා වීසා ඇප්ලයි කරන්න කලින් කොහොමද ඒ කාලේ වෙනකොට තියෙන ගණන් කියලා. ඒ වගේම රේට් එකත් බලන්න ලංකාවේ රුපියල් කොහොමද පවුම් වලට හරවනකොට වෙනස් වෙන්නේ කියලා ඒකත් එක්කත් මේ ගණන් වෙනස් වෙනවා. ඊට පස්සේ ඔයාලට තව ගෙවන්න වෙන පේමන්ට් එකක් තමයි IHS fees එක. ඒ කියන්නේ health surcharge එක ඔයාලගේ. ඒකට ඔයාලා පවුම් 1200ක් විතර ගෙවන්න ඕනේ. ඉතින් ඒ ගාන සාමාන්‍ය ලංකාවේ මුදලට හැරෙව්වොත් අද විදියට ලක්ෂ 5ක් විතර වෙනවා. ඉතින් එතකොට ඔයාලට සම්පූර්ණයෙන්ම මේ වීසා ඇප්ලයි කරන්න කලින් ගෙවන්න ඕනේ ගාන ලක්ෂ 7ක් 7.5ක් අතර ගානක් ඔයාලට යයි වීසා ඇප්ලයි කරන්න. ඒ වගේම තමයි IHS fee එක ඔයාලට කැල්කියුලේට් කරන්න පුළුවන්. ඒක කැල්කියුලේට් කරන විදියක් තියෙනවා. ඒ ලින්ක් එකත් මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. අනිත් එක ඔයාලා අවුරුද්දක කෝස් එකකට යනවා නම් ඔයාලා අවුරුදු 1.5කට IHS පේමන්ට් එක කරන්න ඕනේ. මොකද එයාලා අවුරුදු එකේ කෝස් එකක් කරන්න යන්නේ ඉන්න එක්කෙනෙක්ට අවුරුදු 1.5කට වීසා දෙනවා. දැන් මම ඔයාලට කියන්නම් වීසා ඇප්ලයි කරන්න ඔයාලට ඕන වෙන ඩොකියුමන්ට්ස් මොනවද කියලා. ඉතින් පළවෙනි ඩොකියුමන්ට් සෙට් එක තමයි ඔයාලට මෙහි යුනිවර්සිටි එකෙන් ඕන වෙන ඩොකියුමන්ට්ස් ටික. ඒකෙන් ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලගේ කැස් ලෙටර් එක ඕන වෙනවා. ඒ වගේම ඔයාලගේ අන්කන්ඩිෂනල් ලෙටර් එකත් ඔයාලට ඕන වෙනවා. ඊට අමතරව ඔයාලගේ පරණ සර්ටිෆිකට්ස් උත් ඔක්කොම ඕන වෙනවා. ඒ කියන්නේ ඔයාලා මාස්ටර් එකකට ඇප්ලයි කරනවා නම් ඔයාලගේ බැචලර්ස් එකේ බැචලර්ස් සර්ටිෆිකට් එක ඒ වගේම ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඕන වෙනවා. ඒ වගේම ඔයාලා බැචලර් එකකට ඇප්ලයි කරනවා නම් ඔයාලගේ A level O level සර්ටිෆිකට්ස් උත් ඕන වෙනවා. ඊට අමතරව ඔයාලගේ TB ටෙස්ට් සර්ටිෆිකට් එකත් ඔයාලා වීසා වලට ඇප්ලයි කරනකොට දෙන්න ඕන. ඒ වගේම තමයි IELTS එක්සෑම් එකේ ටෙස්ට් රිසල්ට් එකත් ඔයාලා වීසා ඇප්ලයි කරනකොට දෙන්න ඕන. ඊට අමතරව ඔයාලගේ ෂෝ මනි දවස් 28ක් තිබිලා බැංක් බැලන්ස් එක බැංකුවෙන් ගත්ත බැංක් බැලන්ස් කන්ෆර්මේෂන් ලෙටර් එකක් දෙන්න ඕනේ ඔයාලා වීසා ඇප්ලයි කරනකොට. ඊට අමතරව ඉතින් ඔයාලගේ බේසික් ඩොකියුමන්ට්ස් ටික අනිවාර්යයෙන්ම ඕනේ. ඔයාලගේ පාස්පෝර්ට් එක, NIC එක, බර්ත් සර්ටිෆිකට්, ඔයාලා මොනවා හරි ජොබ් එකක් කරලා තියෙනවා නම් ඒ එම්ප්ලොයිමන්ට් සර්ටිෆිකට් ඔයා මෙතන වැඩ කරා කියලා කන්ෆර්ම් කරන්න. ඔයාලගේ CV එක, ඒ වගේම ඔයාලා මැරිඩ් නම් ඔයාලගේ මැරේජ් සර්ටිෆිකට් එකත් ඕන වෙනවා. ඊට අමතරව ඔයාලා UK වලට ගිහිල්ලා ඉන්නේ කොහෙද කියලා කියන ඇකොමඩේෂන් කොන්ට්‍රැක්ට් එකකුත් එයාලට දෙනවා නම් හොඳයි. මම නම් එහෙම දුන්නා. මොකද මම හිටියේ යුනිවර්සිටි ඇකොමඩේෂන් වල. ඉතින් මට ඒ කොන්ට්‍රැක්ට් එක කලින්ම ලැබුණු නිසා මම දුන්නා. මම ඉන්නේ යුනිවර්සිටි ඇකොමඩේෂන් වල කියලා ඒ කොන්ට්‍රැක්ට් එකක් දුන්නා. අනිත් දේ තමයි ඔයාලා අනිවාර්යයෙන්ම වීසා ඇප්ලයි කරන්න කලින් මේ ඩොකියුමන්ට්ස් ටික හරියටම ලෑස්ති කරගන්න. ඒ වගේම මේ ඩොකියුමන්ට්ස් මොනවා හරි සිංහලෙන් නම් තියෙන්නේ ඔයාලා අනිවාර්යයෙන් මේව ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්නත් ඕනේ. ඉතින් ඔයාලා මේ විදියට ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම ලෑස්ති කරගෙන ඉවර වෙලා වීසා ඇප්ලයි කරාට පස්සේ ඔයාලට බයෝමෙට්‍රික්ස් වලට එන්න කියනවා. ඊට පස්සේ බයෝමෙට්‍රික්ස් කරන දවසේ ඉඳලා සති 3ක් ඇතුළත එයාලා ඩිසිෂන් එක දෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලා මේ විදියට වීසා ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම ලෑස්ති කරගෙන ඉවර වෙලා ඒවා ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගෙන වීසා වලට ඇප්ලයි කරාට පස්සේ එයාලා ඔයාලට ඩේට් එකක් දෙනවා තෝරගන්න බයෝමෙට්‍රික්ස් වලට එන්න කියලා. ඉතින් මේ ඔයාලා බයෝමෙට්‍රික්ස් දෙන දවසේ ඉඳලා සති 3ක් ඇතුළත එයාලා වීසා ඩිසිෂන් එක දෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි දැන් ගොඩක් වෙලාවට UK වලට වීසා ඇප්ලයි කරනකොට ඔයාලට වීසා ඉන්ටර්විව් එකක් තියෙනවා. ඉතින් එහෙම වීසා ඉන්ටර්විව් එකක් තියෙනවා නම් ඔයාලගේ ඩිසිෂන් එක එන්න ටිකක් පරක්කු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා ඇප්ලයි කරන්නේ සැප්තැම්බර් ඉන්ටේක් එකට නම්
සැප්ටැම්බර් කියන්නේ UK වල මේන් ඉන්ටේක් එකක් නිසා ගොඩක් අය ඇප්ලයි කරනවා. එතකොටත් ඔයාලට වීසා එක ලැබෙන්න සති 3කට වඩා කල් යන්න පුළුවන්. හැබැයි ඔයාලට ඉක්මනටම වීසා ඩිසිෂන් එක ඕනේ නම් ඔයාලට කෝස් එක පටන් ගන්න තව ගොඩක් කල් නැත්තම් ඔයාලට පුළුවන් ප්‍රයොරිටි වීසා ඇප්ලයි කරන්න. අමතර පවුම් 500ක් විතර තමයි ඒකට යන්නේ. ඒකත් අනිවාර්යෙන්ම ඔයාලා වෙබ්සයිට් එකෙන් බලන්න. ඒ ගාන ගෙවලා ඔයාලට ප්‍රයොරිටි වීසා ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඔයාලට සතියක් ඇතුළත වීසා ඩිසිෂන් එක දෙනවා. හැබැයි එතකොට ඔයාලට වීසා ඉන්ටර්විව් එකක් තියෙනවා නම් ඒ ටිකක් පරක්කු වෙන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් එතකොට සති 3කට කලින් ඩිසිෂන් එක හම්බ වෙනවා. ඉතින් මට නම් වීසා ඇප්ලයි කරලා හරියටම සති 3න් වීසා ඩිසිෂන් එක ආවා. ඒ වගේම තමයි ඔයාලා මේ වීසා වලට පේමන්ට්ස් ගෙවනකොට කාඩ් එකෙන් ඔන්ලයින් තමයි ගොඩක් වෙලාවට පේමන්ට්ස් කරන්න වෙන්නේ. ඉතින් ඒක නිසා හොඳම දේ තමයි ඔයාලා පේමන්ට් එක කරන්න කලින් වීසා ඇප්ලයි කරන්න කලින් ඔයාලගේ බැංක් එකට කෝල් කරලා කියන්න ඔයාලා මෙහෙම පේමන්ට් එකක් කරනවා ඉන්ටර්නැෂනල් පේමන්ට් එකක් කියලා ඔයාලගේ කාඩ් එකේ ලිමිට් එක වැඩි කරගන්න. මොකද ඒක ලොකු amount එකක් ලක්ෂ 7කට වඩා වැඩි ගාණක්. අනිත් එක ඉන්ටර්නැෂනල් පේමන්ට් එකක් විදියට යන නිසා සමහර බැංක්ස් වලින් ඒක එකපාරටම කරන්න දෙන්නේ නැහැ. ඒක නිසා හොඳම දේ තමයි ඔයාලා කලින් බැංක් එකට කෝල් කරලා ඔයාලගේ ලිමිට් එක වැඩි කරගන්න එක. අනිත් එක තමයි ඔයාලා ඔයාලගේ වීසා ඩිසිෂන් එක ලැබෙනකන් ඔයාලගේ ෂෝ මනි බැංක් එකේ තියලා තියන්න ඕනේ. ඉතින් ඔයාලගේ දවස් 28 පරණ වුණා කියලා කොයිම වෙලාවෙවත් සල්ලි ගන්න එපා. ඒක දිගටම ඔයාලගේ වීසා ඩිසිෂන් එක එනකන් තියලා තියන්න ඕනේ. ගොඩක් වෙලාවට UK හෝම් ඔෆිස් එකෙන් ඔයාලගේ සල්ලි බැංක් account එකේ තියෙනවද කියලා බැංක් එක contact කරලා verify කරනවා. ඒක නිසා හොඳම දේ තමයි ඒ සල්ලි ඔයාලගේ වීසා ලැබෙනකන් බැංක් එකේ තියලා තියෙන එක. ඉතින් මම හිතනවා UK වලට වීසා apply කරන්න ඉන්න ඔයාලට කොහොමද මේ application process එක වෙන්නේ, apply කරන්න කලින් ඔයාලා මොනවද දැනගන්න ඕනේ, මොනවද ලෑස්ති කරගෙන ඉන්න ඕනේ කියලා හොඳ idea එකක් දැන් ඔයාලට එන්න ඇති කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් මේකට අනිවාර්යෙන්ම like එකක් දාලා ඔයාලගේ UK යන්න ඉන්න යාළුවෙක් ඉන්නවා නම් එයාලට share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙමු.